ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද අපි තවත් සුන්දර පරිසරයක් බලන්න යන්නයි යන්නේ. අපි අද ගමන් ආරම්භ කරන්නේ බණ්ඩාරවෙල නගරයේ ඉඳන්. අපි බණ්ඩාරවෙල නගරයට ඇතුල් වෙනවත් සමගම දුම්රිය මාර්ගයේ දෙසට ඇති මාර්ගයට හැරි පූනාගල මාර්ගයේ අද ගමන් කරනවා. අද අපි බණ්ඩාරවෙල නගරයේ ඉඳලා තේවතු මැදින් වැටුණු ලස්සන මාර්ගයක් දිගේ පූනාගල ප්‍රදේශය දක්වා ගමන් කිරීමට නියමිතයි. අපි ගමන් කරන මාර්ගය එතරම් සුවපහසු මාර්ගයක් නම් නෙවෙයි. ඉතින් අපේ පඩිගත කිරීමටත් මාර්ගය ටිකක් බාධා වෙනවා. මොකද අපි මේ ගමන යන්නේ බයික් එකක නිසා. ඉතින් ඔයාලත් බලන් ඉන්න අපි මේ යන මාර්ගයේ දෙපස තියෙන සුන්දරත්වය.
අපි ටිකෙන් ටික පූනාගල කඳුමුදුන ප්‍රදේශයට දැන් පිවිසමින් සිටින්නේ. අපි උඩට යන්නම මීදුම සහිත පරිසරයක් තමා අපිට හමු වෙන්නේ. පූනාගල නගරයට ආසන්නයෙන් තියෙන මෙන්න මේ හන්දියෙන්, ඒ කියන්නේ කොස්ලන්ද මාර්ගයේ අපි පහළට හැරිලා දැන් ගමන් කරනවා. එතැන් සිට අපට පල්ලම් සහිත මාර්ගයක තමයි ගමන් කරන්න තියෙන්නේ. මේ පරිසරය ඇත්තටම ගොඩක් සුන්දරයි. මේ ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වෙන්නේ අපේ ද්‍රවිඩ සහෝදර ජනතාව. ඔවුන් මේ දෙපසේ ඇති වතු ආශ්‍රිත රැකියා කටයුතු කරමින් ජීවත් වෙනවා.
පහළට ගමන් කරන විට අපිට ක්‍රීඩා පිටියක් හමු වෙනවා. ඒ පිටිය පසු කරගෙන යන විට අපිට අපි ආ මාර්ගයේ වම් පෙදෙසට මෙම ස්ථානයේ ඇති මාර්ගයේ ඔස්සේ අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. මෙතන ඉඳලා නම් මාර්ගය ගොඩක් අබලන්. ගොඩක් පරිස්සමෙන් තමා අපිට යන්න ඕන. මෙතනට යන්න ඇත්තටම පහසු වාහනය තමා බයික් එක. වෙන වාහනයක ආවනම් අපිට මේ මාර්ගයෙන් එන්න වෙන්නේ නම් නෑ. ඔන්න අපි ටිකෙන් ටික අපේ ගමනාන්තයට ළඟා වුණා. අපි අද ආවේ පිල්කින්ටන් view point එකට. අපි ගිහින් බලමු මෙතන කොහොමද කියලා එහෙනම්. අයිබෝන් යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පිල්කින්ටන් view point එක බලන්න. ඇත්තටම අපිට පේනවා ගොඩාක් ලස්සන ස්ථානයක තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඔකොන් පේන විදියට ඈතින් අලි
අලිකොටාර ජලාශය පේනවා. මේ වැල්ලවාය ප්‍රදේශයේ වැව් රාශියක්ම අපිට මේ ස්ථානයේ දැකගලා ගන්න හැකියාව ලැබෙනවා. ලංකාව ඇත්තටම කොච්චර ලස්සන රටක්ද කියන එක අපිට මේ වගේ තැන්වලට ආවම බලා ගන්න පුළුවන්. ඇත්තටම කියලා නිම කරන්න බැරි තරම් ලස්සනක් මේ ස්ථානයේ තියෙන්නේ. අවට පරිසරය ගොඩාක් ලස්සනට පේනවා. මේ ස්ථානයේ ඉඳලා ඇත්තටම එකම තැනක ඉඳලා විශාල ප්‍රදේශයක් ලස්සනට බලන්න පුළුවන්. ජලාශ, කුඹුරු, ඒ වගේම වනාන්තර වගේ ගොඩක් දේවල් මෙම ස්ථානයේ ඉඳලා අපිට ඉතාමත් ලස්සනට බලන්න පුළුවන්. ඔයාලත් අනිවාර්යයෙන්ම එන්න ඕනි තැනක් විදිහට අපි මේක හඳුන්වනවා. ඒක නිසා අපි ගමන් මාර්ගය අපි මුලින් ඉඳලම ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට ඔයගොල්ලෝ මේ ස්ථානේ නරඹන්න අනිවාර්යයෙන්ම එන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඇත්තටම ලස්සන කඳු වලින් වටවෙච්ච ස්ථානයක් වගේම විශාල බෑවුමක් සහිතව වැල්ලවාය ප්‍රදේශයේ දක්වා ඉතාමත් පැහැදිලිව දිස් වෙනවා මේ ස්ථානයට. අලිකොටාර ජලාශය, ඒ වගේම තවත් කුඩා කුඩා වැව් වමුණු, ඒ වගේම වනාන්තර, කුඹුරු, වෙල් යායවල්, ගොඩක් දේවල්, විහාරස්ථාන, දේවස්ථාන, ගොඩක් දේවල් අපිට එකහෙලා බලා ගන්න පුළුවන් මේ අවස්ථාවේදී. ඇත්තටම ගොඩක් ලස්සන තැනක් විදිහට අපිට මේ ස්ථානේ හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ ඔයාලත් ඇවිල්ලා මේ ස්ථානේ ලස්සන දැක බලා ගන්න. පරිසරයට කිසිම හානියක් කරන්න එපා. අනාගත පරපුරටත් මේ වගේ ලස්සන ස්ථාන දැක බලා ගන්න අවස්ථාව සලසලා දෙන්න. පිරිසිදුව මේ පරිසරය ආරක්ෂා කරගෙන, ඒ වගේම මෙතන බෑවුම්කාරී ස්ථානයක් නිසා ඉතාමත් පරිස්සමට තමයි කුඩා දරුවන් එක්ක එහෙම පැමිණෙනවා නම් මෙතනට කුඩා දරුවන් එක්ක පැමිණෙන ගොඩක් පරිස්සමින් බලන්න යන්න ඕන. මොකද මෙතන ලිස්සන සුළු ස්ථානයක්. වැහිදිනවලට එහෙම නම් ගොඩක් අපහසුයි. ඒකින්ද මූලිකම දේ ආරක්ෂාවත් හිතේ තියාගෙන මෙම ගමන අවසන් කරන්න කියලා ඉල්ලා සිටිනවා. People Voice YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝම හැමදාමත් අපි ලස්සන තැන් වලට එක්කන් යනවා. අදත් අපි ඒ වගේම ලස්සන තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැමදාම වගේ ඔයගොල්ලෝ අපිත් එක්ක විතරම රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ, අලුත් ස්ථාන වලට අපි ඔයාලා එක්කන් යනවා. ඒ යන මාර්ගය තමයි අපි විශේෂයෙන්ම ඔයගොල්ලන්ට මේ වැඩසටහනේදී පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම අපි හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා අපේ වැඩසටහනින්. ඒක නිසා අනිවාර්යයෙන්ම අපේ People's Voice YouTube channel එකට subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
එහෙනම් යාළුවනේ ඔන්න අද අපි වීඩියෝ එකෙන් සමුගන්නයි මේ හදන්නේ ලස්සන පිල්කින්ටන් පොයින්ට් මේ view point එකේ ඉඳලා තවත් ලස්සන තැනකින් ඉදිරියේදී හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලට සම්බන්ධ වෙනවා හැමදාමත් වගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩාක්ම ස්තුතියි